තෙරුවන් සරණයි මගේ දරුවෝ සියලු දෙනාටම. අද මම ඔයාලට විශේෂිත වූ මන්ත්‍රයක් ලබා දෙන්න තීරණය කරා. ඉතින් ඔයාලගේ වැඩි ඉල්ලීම පරිදි තමයි මේ ලබා දෙන්න මම සිතුවේ. විශේෂයෙන්ම මේ මන්ත්‍රය ඊටාම වැදගත් මන්ත්‍රයක්. බොහෝ දෙනෙක් මගෙන් මේ මන්ත්‍රය ඉල්ලලා තිබුණා. ඉතින් අද මම ඔයාලට ලබා දෙන්න යන්නේ රන්කඩු බන්ධනය. රන්කඩු බන්ධනය ඊටාම විශේෂිත වූ මන්ත්‍රයක්. කියන්නේ මේක දරුවනේ ඔයාලට මේකෙන් කරගන්නට පුළුවන් වැඩ අපමණයි. ඉතින් ගොඩ දෙනෙක් මේක ඉල්ලලා තියෙන ඉඳ මම හිතනවා සියලු දෙනාම මේ සම්බන්ධව දන්නවා ඇති කියලා. ඉතින් මම මතක් කරන්නට ඕනි තව දෙයක් තියෙනවා. මගේ මුලින් ගෙනල්ලා තිබුණ අස්වලාඩම් මේ වෙනකොට ඉවර වෙලා ඊට පස්සේ කීප දෙනෙක් නැවත මගෙන් අස්වලාඩම් ඉල්ලුම් කරලා තිබුණා. ඒ වගේම මුදල් ලබා දීපු සියලු දෙනාට අස්වලාඩම් මම සූදානම් කරලා තියෙනවා ලබා දෙන්න. ඉතින් මම ඒවා ඔබලාට ඔබලාගේ නිවසේටම පෙරකී පරිදි ඒ දේවල් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. මම ඊටාම ඉක්මනින් ඒවා ඔයාලට නිවසට ලබා දෙනවා. තව දින දෙකක් තුනක් ඇතුළත සියලු දෙනාගේම අස්වලාඩම් ටික නිවස් වලට ලැබෙයි කියලා ඒ පණිවිඩය දෙන ගමන් නැමෙත අස්වලාඩම් වැඩි ප්‍රමාණයක් මම මේ අවස්ථාවේ ගෙනල්ලා බල කරලා තියෙනවා. තව අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉල්ලුම් කරන්නට පුළුවන් මගේ WhatsApp මාර්ගයෙන්. ඉතිරි අය ඉතා ඉක්මනින් මම මේ අස්වලාඩම් ටික නිවෙස් වලට ලබා දීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඊටාම ඉක්මනින් ඒක ලබා දෙනවා. තව දින දෙක තුනක් ඇතුළත ඔබගේ නිවසේටම ඔබගේ දේවල්වලටම ඒ මට ලබා දීලා තියෙන ලිපි වලට මේ ලිපිනයන් වලට අනිවාර්යයෙන්ම ඒ දේවල් ලැබෙයි ඒ ආකාරයෙන්. හරි. ඔබ සියලු දෙනාට මම ඉල්ලීමක් කරනවා. මම මේ ලබා දෙන මන්ත්‍ර බොහෝ දෙනෙක් මට කතා කරලා කියනවා ගුරුතුමනි මගේ මෙන්න මේ ප්‍රශ්නේ විසඳගත්තා. ඒ වගේම ඔයාලා ඒ ගත්ත වැඩවලට ස්තුතිය පුද කරලා තියෙනවා, පින් දීලා තියෙනවා. බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනාටමත් ඒ පින හේතු වාසනා වෙන්නට ඕනි. ඉතින් ඒවා ඔබලා කරන දේවල්, ඔබලා යහපත් දේවල් කළොත් ඔබලාට ඒ වගේ ප්‍රතිඵල ආනිසංස ඒ ආකාරයෙන්ම ලැබෙනවා. සියලු දේව දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ඔබ සියලු දෙනාටම ලැබෙනවා. ඉතින් ගොඩ දෙනෙක් මට කතා කරලා කියනකොට මට හරි සතුටුයි. ඔබලාගේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සම්බන්ධව. ඉතින් මට මගේ මම ඔබලාට කියන ආකාරයට ඔබලා මේ දේවල් කරගෙන ඒ වැඩ කටයුතු සිද්ධ කරගත්ත එකට සම්බන්ධව මටත් බොහොම සතුටක් තියෙන්නේ. ඉතින් ඒ දේ මම විශේෂයෙන්ම අද ඔයාලට මතක් කරන්නට හිතුවේ. බොහෝ දෙනෙක් මට WhatsApp මාර්ගයෙන් දැනුම් දීලා තිබුණා ගුරුතුමනි අප මේ ආකාරයෙන් කරගත්ත වැඩ මේ විදිහට සාර්ථක වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ සාර්ථකත්වයට යන්න ඔබලාම තමයි ඔබලාගේ කැපවීම සහ ඔබලාගේ තියෙනා වූ යම්කිසි ගැටලු වලට ආශිර්වාදයක් කර දෙන්න මට හැකියාවක් ලැබිච්ච ඒකත් උතුම් වූ පිනක් තමයි මම මේ වෙලාවේ ලබා ගත්තේ. ඉතින් ඒ සියලු දෙයකටම මමත් ඔබලාට ස්තුති කරමින් තවත් ඉදිරියට මන්ත්‍ර මම ඔබලාට ලබා දෙනවා කියලා කිව්වා වගේම අදත් මම ඔයාලට ගෙනාවා රන්කඩු බන්ධනය මන්ත්‍රය. ඉතින් මේ බන්ධන මන්ත්‍රය ඉරුගල් බණ්ඩාර දෙවියන්ගේ බන්ධනයක්. මේකෙන් ඊටාම ගොඩාක් වැඩ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද ලබා දෙන මන්ත්‍රයත් හරියාකාරව ලියාගෙන පාඩම් කරගන්න. ඔබලා මේනොත් ඔබලාට ලොකු වැඩ කොටසක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම වැඩි කතා කරන්නේ නැතුව
මම යන්නම් මන්ත්‍රයට. මම කියන්නම් ඔයාලා ලියා ගන්න. මම වෙනදා ආකාරයෙන්ම කඩින් කඩ වචනෙන් වචනේ මන්ත්‍රය කියන්නම්. මේ වෙනදා ආකාරයටම ලියා ගන්න දරුවනේ. හොඳයි. මාතෘකාව රන්කඩු බන්ධනය. මම දැන් මන්ත්‍රය කියාගෙන යන්න ලියා ගන්න. ඕන් නමෝ මල්ලව දේශේ මල්ලව රජ්ජුරුවන්ට ජාතක වූ රංගල බිසඋන් වහන්සේගේ කුසයේ උපන් ඉරුගල් බණ්ඩාර දේවතාවුන් වහන්සේ සූර්ය දිව්‍ය රාජයාට වැඳ නමස්කාර කොට රන් කඩු අය කරවාගෙන රන් කඩු මූනේ පපුවේ තබමින් තවත් මාගේ බල බලම්මැයි කියා අහසට ගැසූ තැනේදී අහසේ සිටි දෙවි දේවතාවෝ බන්ධනය උනේය. පොළවට ගැසූ තැනේදී පොළවේ සිටි දෙවි දේවතාවෝ බන්ධනය උනේය. තවද මාගේ රන් කඩු බන්ධනයේ බල බලන්ට
ඕනෑයි කියා ශ්‍රී මාලයට ගැසූ තැනේදී ශ්‍රී මාලයේ වෙසෙන දෙවි දේවතාවුන් බන්ධනය වුණේය. තවත් මාගේ රන්කඩු බන්ධනේ බලන්ට යකෙක් යක්ෂණියෙක් භූතයෙක් අභූතයෙක් නැතැයි කියා ඉරුගල් බණ්ඩාර දෙවියන්ගේ රන්කඩු බන්ධනයට යකුන් යක්ෂණියන් නවදහස් නවසීයක් බන්ධනය උන ආඥාවෙන් ආනුභාවෙන්
බන්ද බන්ද ඒ ස්වාහක් ඕං ඉරු රැස් කඩු සඳ රැස් කඩු පුට්ටු පුට්ටු ඒ ස්වාහක් ඔන්නෝක තමයි දරුවනේ ඉරුගල් බණ්ඩාර දෙවියන්ගේ රන් කඩු බන්ධනය. ඉතින් බොහෝ දෙනෙක් මේක ඉල්ලා තිබුණා. ඒ හින්දා අද මම මේක පළ කරන්න තීරණය කරේ. සියලු දෙනාටම මං කියන්නේ මන් දාන මන්ත්‍ර වලින් යහපතක් සෙතක් කරන්නට ඔබ පෙළඹෙනවා නම් ඒ සියලු දේවල් කිරීමේ වගකීම ඔබ සතුයි. වැරදි දේවල් කරන්නට එපා කිසිම දෙයකින්. ඉතින් මේ මන්ත්‍ර වලින් ඔබට බොහෝ දේවල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම අද ඔබලාට ලබා දෙන මන්ත්‍රය රන් කඩු බන්ධනය මෙතනින් ඉවරයි. නැවත ඉක්මනින්ම ඔබත් එක්ක මම වීඩියෝ එකකින් සම්බන්ධ වෙනකම් සියලු දෙනාටම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව ආරක්ෂාව ලැබේවා කියලා මම නවතිනවා. තෙරුවන් සරණයි දරුවනේ සියලු දෙනාටම.